සීගිරිය ජාත්‍යන්තර තලයට රැගෙන ගියේ බිතු සිතුවම් හරහා. ලොව මහා පඬිවරුන් කලාකරුවන් වසර ගණනාවක් මුල්ලේ මෙම ආශ්චර්යමත් බිතු සිතුවම් වලින් වශී වුණා. පුරා විද්‍යා කලා ඉතිහාසයේ මහා කළු පැල්ලම එක් කරමින් අදම ම්ලේච්ඡ රරුමයන් විසින් 1967 ඔක්තෝබර් 13 හෝ 14 වනදා එළිවන විට සීගිරි බිතු සිතුවම් 19න් 14ක් විනාශ කරනවා. අපගේ ජාතියටම මහා කැරලක් එක් කරමින් එම අවාසනාවන්ත සිදුවීම කවුරුන් කුමක් අනපයා කරන ලද්දක් දැයි මේ දක්වා සොයාගෙන නැහැ. අද බොහෝ අයට අමතක වී ගියත් 20 වන සියවසේ පුරාවිද්‍යා කලා ක්ෂේත්‍රයේ සිදුවුණු මහා ඛේදවාචකය සීගිරි බිතු සිතුවම් විනාශය. වර්ෂ 1967 ඔක්තෝබර් 14 වෙනිදා යම්කිසි නාඳුනන පුද්ගලයන් පිරිසක් අනවසරයෙන් සීගිරි චිත්‍ර ගෘහාවට ඇතුල් වී තිබුණා. එහි තිබූ සිතුවම් වලට ඔවුන් කොළ පැහැති තීන්ත වර්ගයක් ආලේප කර තිබුණා. එසේම සිතුවම් කිහිපයකට උල් වලින් ඇන ඒවා විනාශ කර තිබුණා. එදා ලංකාවේ අගමැතිවරයා වශයෙන් කටයුතු කළේ ඩඩ්ලි සේනානායක මහතා. සංස්කෘතික ඇමතිවරයා වූයේ රෆායල් ඊරියගොල්ල මහතා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන අංශය භාරව කටයුතු කළේ විද්‍යාඥ රාජාද සිල්වා මහතා. ඉතාලි ජාතික සිතුවම් විශේෂඥයෙකු වන ලුසියානු මරෙන්සි ලංකාවට පැමිණෙන්නේ මේ සියලු දෙනාගේම ඉල්ලීම පරිදි. 1967 ඔක්තෝබර් 22 වෙනිදා ලංකාවට පැමිණෙන මරින්සි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනික අංශයේ භාරව කටයුතු කළ රාජාද සිල්වා මහතාගේ සහාය ලබාගෙන සිතුවම් ප්‍රතිසංස්කරණය ආරම්භ කරනවා. එහිදී මරින්සි මෙහි රැගෙන ආ ඩෙකාපෙක්ස් නැමැති රසායනික ද්‍රව්‍ය කපු පුළුන් වල පොඟවා ඇතිල්ලීම මගින් සිතුවම් වල කොළ පැහැතීන්ත ඉවත් කිරීමට හැකියාව ලැබෙනවා. එදා ලුසියානෝ මරින්සි සහ රාජාද සිල්වා ඉටු කළ සුවිසල් මෙහෙය නිසා සීගිරි බිතු සිතුවම් යථා තත්වයට පත් කිරීමට ඉඩ කඩ ලැබෙනවා. ලංකාවේ හිටපු කීර්තිමත් පුරාවිද්‍යා කුමසාරිස්වරයෙකු වූ විද්‍යාජ්‍යෝති ආචාර්ය රාජාද සිල්වා මහතා ඊයේ ජාතියෙන් සමුගත්තා. ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේ නොමැකෙන සලකුණු අතර විද්‍යාජ්‍යෝති ආචාර්ය රාජාද සිල්වා මහතාගේ නාමය අමරණීයයි. ශ්‍රී ලංකා පුරාවිද්‍යා ක්ෂේත්‍රය නව මාවතකට යොමු කළ ප්‍රවීණ විද්‍යාඥයෙකු මෙන්ම හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ විද්‍යාජ්‍යෝති ආචාර්ය රාජාද සිල්වා අභාවත ප්‍රාප්ත වෙද්දී වසර 101ක් ආයු වළඳා තිබුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම රසායන විද්‍යාඥයා ලෙස සාම්ප්‍රදායික පුරාවිද්‍යාවට විද්‍යාත්මක පදනමක් එක් කිරීමට මුල් වන්නේ රාජාද සිල්වා මහතා. ලංකාවේ ජාතික ලාංඡනය සහ ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී සිය විද්වත් උපදෙස් ලබා දෙමින් ඔහු ජාතික මෙහෙවරකට පවා දායක වෙනවා. ආචාර්ය රාජාද සිල්වා මහතාගේ අභාවය මෙරට පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ ක්ෂේත්‍රයට පිරවිය නොහැකි පාඩුවක්. විද්‍යාජ්‍යෝති රාජාද සිල්වා මැතිතුන්ට අජරාමර නිවනින් සැනසීම ලැබේවායි රාජාවලී අපි ප්‍රාර්ථනා කරමු.